ආයිබෝවන් සුබදසක් කියලා පිළිගන්නා ඕගොල්ල හැමෝම මගේ එස්සල් චාමක YouTube චැනල් එකට. ඉතිං අදමං කතා කරන්න සෝදානන් වෙන්නේ SQL ටියටෝරියල් සීරියස් එක දෙවනි වීඩියෝ එක වන අපේ ඩේට බේස ක්‍රියේට් කරන්න කොහොමද කියන වීඩියෝ එකත් එක්ක. ඉතිං අදාපි කතා කරන්න සරලවම කොහොමද ඩේට බේසක් ක්‍රියේට් කරගන්නේ සහ ඒ ඩේට බේස එක ඇතුළි කොහොමද සරලවම ටේබල් එකක් ක්‍රියේට් කරගන්න කියලා. ඉතින් දිගටම රැඳල ඉන්න එස්සල් චාමික YouTube චානල එකත් එක්ක සබස්ක්‍රයිබ් කරන්න මේ වීඩියෝ ලයික් ඇදදාගෙන අපි යමු කොහොමද ඩේටබේසක් ක්‍රියේට් කරන්න කියලා. හරි ඉතිං ඔන්න මන් දෙක් මගේ ඩෙක්ස්ටොප් එකට මං ආවා තින්නේ තින් මේ ප්‍රීසිය එක අපි ඉස්සල්ලාම් කරන්න ඕනේ සෑම් සර්ව එහෙම නැත්තං අපේ සෑම් සොප්ටයගේ තියෙන කොන්ට්‍රෝල් පැල්ල එක තියෙන අපාචිසා MySQL කියන අපේ සර්වස් දෙක ඔන් කරගන්න ඕනේ තිමං සෑම් කොන්ට්‍රෝල් පැල්ලෙට යන ඔගොල්ල සර්ච් බාරක සර්ච් කරන්න එතකොට ඔගොලුන්ට හවා ගන්න පුළුවන්ගේ සෑම් කොන්ට්‍රෝල් පැල්ල එක ඉතන මෙතන මේ විදියට ස්ටාර්ට් බටන් දෙක ක්ලික් කරලා අපිට මේ විදියට ස්ටාර්ට් කරගන්න පුළුවන් මෙතන මේ ඇලෝක්සස් දීලා හරි ඉතිං ඊට පස්සේ අපේ දැම් මේ තියෙන සෑම් කොන්ට්‍රෝල් පැනලගෙන් අපිට යන්න පුළුවන් කෙලිම PHP මයිඩවින් වලට මං කලින් සැරේ මං කියල් දුන්නේ මෙතන අපේ බ්‍රව්සයකට ගිහිල්ලා මේක ටයිප් කරනවා PHP මයිඩමින් කියලා මේ තියෙන් මන් ටයිප් කරප එක ලෝකල්ලොස් ඉතින් ඔන්න ඕකනුත් අපට යන්න පුළුවන් හැබැ අපිට ලීට වැඩි ලේසි ක්‍රමයක් තියෙන මෙන්න මෙතනින් ගිහිල්ල අපිට මෙන්න මේ හ පැත් ති ඇඩමින් කියල ගත්තින තින් අපිට ඒක යන්නප මේ දික එක ඕනයක් යන්න පුළුවන් කවන්න දැන් කලික්කරට පස්ස එකක් වෙලා ගියාට පස්සේ මෙන්න මේ විදියට අපේ PHP මයිඩමින් එමනත්තම් අපේ MySQL එක ලෝඩ් වෙනවා ඉතිං මෙතන අපාචිසවයක උඩ තියෙන ඇඩමින් කලික්කරගුවන් ඒගොල්ලොගේ සයිට් එකට තමයි අපේ කෙලින්ම ගිල්ල වැටෙන්නේ ඉතින් එතනනුත් අපිට යන්න පුළුවන් ඊට පස්සේ මෙතන PHP මයිඩමින් වලට ගිහිල්ලා අපිට රේසිම් එකට යන්න පුළුවන් ඉතින් මෙන්න මේ විදිහට අපි ගියාට පස්සේ අපි දැන් ඕගොල්ලන්ට බලාගන්න පුළුවන් මේ වගේ ඉන්ටර්ෆේස් මේ ඉන්ටර්ෆේස් එක ඕගොල්ලන්ට වෙනස් කරගන්නත් පුළුවන් මෙතන appearance settings වල යටතේ තියෙන themes වල මෙතන themes වල මේ එක එක themes තියෙන ඕගොල්ලෝ try කරලා බලන්න ඉතින් මම මේ theme එකට අවුලක් නැහැ කලින් ඉඳන් මේකට set වෙලා ඉන්නේ ඒකින්ද මේක හොඳයි ඉතිං අපිට කරන්න ඕන ඉස්සල්ලාම මේක ඉස්සල්ලාම් ඩේටබේස ක්‍රේට් කරන්න එපේ අපිට නිකම්ම මොනවත් කරන්න බැහැ ඉතින් මෙන්න මෙතන මේ ගොලොන්ට බලාගන්න පුළුවන් PHP මයිඩ්මින් වල තියෙනෙන්න මේ ටැබ්බේගේ ඇතුළ තිනවන මේ කොටසේ කොටු ඇතුළ තිනවන මෙන්න මේ වගේ කොටස් කීපයක් ඉතින් මේ වට තමයි කියන් ඩේටබේස් කියල ඉතින් මෙතන නිකම් ක්‍රියේට් වෙලා තියෙන ඔටෝම එකන සෑම්සර් එක ඉන්ස්ටෝ කරනකොටම අපිට ඩේටබේස් කීපයක් නිර්මාණය වෙලා තියෙනවා ඉතින් අපිට ඊට පස්සේ දත්යෙන් අපිට කියලා ඩේටබේසක් හදාගන්න ඕන කියීමකු ඉතින් අපි කරන්නේ නියව ගිහිල්ල ඩේටබේස ක්‍රියේට් කරන එක සාමාන්‍ය කෙනෙක් නම් හැබැයි අපි IT ඒලෙවල් IT කරන කෙනෙක් එහමනත්තයි IT විභාගට ලියනෙක් කෙනෙක් නම් අපි මෙහෙම කලික් කරලා යන්නේ නෑ මොකදකොත් විභාගේ පේපරේට අපි පේපර යහන් නෑනේ වර්චුවල එහෙමනත්තම් විසුවලි කොහොමද මේක කරන්න කියලා ඉතිං අපිට සිද්ධ වෙන කෝඩිං වලින් මේක යන්න ඉතින් අපි අද නම් බලු මේ කෝඩිං කොහොමද එහෙම නැත්තම් මේ කෝඩ් මොනාද කියලා මේවට යස් කරන ඉතින් අපි යමු මෙන්න මේක තියෙන මෙන්න මේ කොටස තියෙන මෙන්න මෙතන උඩින් තියෙන බලාගන්න පුළුවන්ගෙන SQL කියලා කොටසක් මෙන්න මේ SQL කියන කොටසට යන්න ටැබ් එකට ටැබ් එකට ගියාට පස්සේ මෙන්න මේ වගේ ටෙක්ස්ට් බොක්ස් එකක් ඕපන් වෙනවා ඉතින් මේකෙදි එමනත් මේ කොමන්ඩ් ෆෝම් ටැග් වගේ එකක් ඕපන් වෙන්නේ ඉතින් මෙතනදී ඕගොල්ලන්ට ටයිප් කරන්න පුළුවන් මෙන්න මේ කියන කෝඩ් එක ඒකේ නම තමයි මම මේ ඩිස්ප්ලේ එකෙන් ඕගොල්ලන්ට ඉස්සෙන්න පෙන්නන්න create database කියලා ඔයගොල්ලෝ ටයිප් කරගන්න ඒක ටයිප් කරගෙන ඉවරලා ඔයගොල්ලන්ට අදාළ වෙන නම ඔයගොල්ලෝ ටයිප් කරගන්න ඉතින් මම මෙන්න මේ විදිහට ඉතින් create කරගන්න අවශ්‍ය වෙන කෝඩ් එක මම ටයිප් කරගත්තා තාම create කරගත්තේ නැහැ ඉතින් අපිට ක්‍රියේට් කරගන්න නම් පල්ලෙහාට ගිහිල්ලා මෙන්න මෙතන go කියන එක ක්ලික් කරන්න ඕනේ මේ ක්ලික් කරන්න කලින් දැක් කියන්න දෙනවා මෙන්න මේක ටයිප් කරනදී ටයිප් කරද්දී මෙන්න මෙතන තියෙනවා create database කියලා රෝස පාටින් දිස්සන අකුරු පේලිය පේනවනේ අන්න ඒක ඇත්තටම කිව්වොත් ඒකට කියන්නේ අපි කමාන්ඩ් එකක් ඒ කියන්නේ අපි දෙන උපදේශක් තමයි මේ පිළිබඳින PHP myadmin කියන එක ඉතින් මේ create database එකෙන් කියවෙන්නේ අපි මේ database එක create කරනවා කියන එක ඉතින් මේ create database එකේ ඔයගොල්ලන්ට පේනවා මේ ටයිප් කරලා තියෙන තනිකරම කැපිටල් අකුරු වලින් create database හැබැයි ඕගොල්ලෝ paper එක ලියනකොටත් ඒ විදිහටම ලියන්නේ නමුත් මේකෙදි මම නිකන් ආයෙ ටයිප් කරලා පෙන්නන්නම් create database කියන එක මම මේකට කැපිටල් වලින් මේ ටයිප් කරන්නේ මම caps lock අයින් කරලා ටයිප් කරන්න create කියන එක මේ වෙනවා මේ රෝස පාටට පෙන්නන්නේ
ඉතින් ඒ කියන්නේ මේක ටයිප් කරනකොට කිසිම ප්‍රශ්නයක් නැහැ කැපිටල් සිම්බල් මාරුණත් නමුත් ඕගොල පේපරේ ලියනකොට ලියන්න ඕනේ මේක අනිවාරම කැපිටල් කියලා ලියන්න ඕනේ ඊට පස්සේ තියෙන කොටස ඒ කියන්න මේ තියෙන කොටස ස්ටඩන් කියල තියන කොටස මං ඒක නිකන් අර කැස්ලොක් ඔන්නලා තිබිනතා මේක ටයිප් කරගත්ත මේ විදියට ඉතින් ඕගොල්ලොන්ට මේක සිම්පල් කැපිටල් මාරුකල් ඕන විදිහකට ලියන්න පුළුවන් ඉරස් ඒක ඕන විදිහට නමක් ඕනෙද දා ලියන්න පුළන් අන්න ඒවගේම තමයි දැම් මෙතන ස්ටඩන් කියල දාලා ස්ටඩන් මං දානු ටේබල් කියලා දැන් එහෙම දැම්මට පස්සේ අපිට දැම මේ ස්පේස් එකක් තියලා මෙන්න මේ වගේ වචනයක් ටයිප්පෙන්නේ ඉතර මේ ටයිප්පෙන වචනෙන මේ ටයිප්නට පස්ස මේක ඒක රෝස පාට වගේ පෙන්න්න නොනේ ඒ රෝස පාට වගේ පෙන්න්නන්නමකොද මේක ඒගොල්ලො අනුමාන කරනවා ඩේට ටයිප් එකක් හෝ කමාන්්ඩ එකක් කියලා ඉතිං මේ ඩේට ටයිපයක් කමන්ඩක් විදිර පෙන්න්න නැතිවෙන් අපි කරන්න ඕන මේක මං බැක්ස්පේස් අයින් කරලා මෙතන අපි ස්පේස් එකට අපිදාන අන්ඩස්කෝ එක අන්ඩස්කෝයි කියන යටීර ති මේක දැම්මට පස්සේ ඔගලන් බලාගන්න පුළන්ගන කිසිම ප්‍රශ්නක් නැතු මේක බ්ලක් කලරකම අපේ ටෙක්ස්ට එක පෙන්න්නනවා ඉතිං අපිට ඔවුන් විදිට ස්පේස් එක වෙනුවට අන්ඩස්කෝ එක අපිට යස් කරන්න ඕන එමට යස් කරන සිද්ධ වෙන මොකදකිවත් මේවයි ඩේබේත් ක්‍රියේට් කරනකොට මේ කමාන්් සහ අපේ ටයිප් කරන ටෙක්ස් අඳුරගන්න පුළන්ගෙන විදිට තමයි අන්නේ ඔප්ෂන් එක අපිට දීලා තියෙන්නේ පල්ල හැටි ගිහිල්ල ගෝ කියෙන වරන කලික් කරන්න කලික්කරට පස්ස අපට මෙන්න මේ වගේ ග්‍රීල් ලයින් වෙසෙජ්ජක් එනවා අපේ ඩේට බේසේ ක්‍රියේට් වනා කියලා ඉතිං ක්‍රියේට් වන ඩේට බේස අපට පෙන්න්නවා මෙන්න මෙතන යටින් බලකට දෙවනට බලාගන්න පුළගන ස්ටඩන් කියල ඩේට බේස එක අන්න ඩේට බේස එක අපිට කලික් කරලා මෙන්න මේදට ඩේට බේස එක බලාගන්න පුළුවන් වෙනවා ඉතිං මෙන්න මේ වගේ තමයි අපි ඩේට බේසක් ක්‍රියේට් කරගන්නේ ඉතින් අපි බලමු ඊළඟට ටේබල් එක ක්‍රියේට් කරගන්න කොහොමද කියලා තින් අපි මෙන්න මේ ස්ටඩන් කියන ඒඩබේස එක ඇතුළ තියෙන ස්කවල් එමනත්තං මෙන්න මේ ස්කවල් කියන ටැබ් එකට යන්න ඕනි ති මේක සිට් කරන්නත් වෙනම කමාන්ඩ එකක් තියෙන හැබේ මංගේ කමාන්ඩ එක දැම් මෙතනද කියන්නේ නැහැ ඒලල් සිලවස් එක මං දන්න තරමින්නම් ඒ කමාන්ඩ එක අපිට පාවිච්චි වෙන්නේ නැහැ හැබැයි පොඩිබඩි කමාන්් තියන මං ඕනය වටික මේකෙදි මං අනිවාරෙන් පාවිච්චි කරනවා දැන් අපි බලමු කොහොමද ටේබල් එක ක්‍රේට් කරගන්න කියලා මෙන්න මේ ස්ටඩන්ට් කියන ඩේටබේස් එක ඇතුළේ ඉති මම මේ ස්ටඩන්් කියන ඩේටබේස් එක මං නම වෙනස් කරලා තියෙන්නම් මං මේක ස්කූල් කියල ඩේටබේස් එක නම් වෙනස් කරන්න හරි ඉතින් අපි බලමු මෙන්න මේ ස්කූල් කියන ඩේටබේස් එක ඇතුළේ ටේබල් එක ක්‍රේට් කරගන්න කොහොමද කියලා ඉතිං ටේබල්ලයක් ක්‍රේට් කරගන්න ඕනෙ නම් අපි ඉස්සල්ලාම යන්න ඕනේ ස්කවල් කියන ටැබ් එකට ස්කවල් කියන ටැබ් එකට යන්න ඕන මතක් කරලා බලන්න මේ උඩින් වැටල තිනද කියලා ඩේට බේස් එක මොකක්ද කියලා හරි ඊටවස මෙතනින් අපේ ටයිප් කරගන්න මෙන්න මේ කීවර්ඩ් ටික තිමම් මෙන්න මේ කීවර්ඩ් ටික වෙන තැන ටයිප් කල්ලිවෙලා මම මේ කොපි කරග පේස්ට් කරගත්ත එක ඉතිං මෙන්න මේ විදිහට තමයි අපේ ඩේට බේස් ක්‍රියේට් වෙලා තියෙන්නේ ක්‍රියේට් කරගන්න අවශ්‍ය වෙන කෝඩින් ටික මේ තියෙන්නේ ඉතිං ක්‍රේට් ටේබල් කියල මෙන්න මේ වගේ කෝඩ් එකත්තිනවා ඒවගත මෙන්න මෙතන් තියෙනවා ටේබල් එක නම ඒවකස් මේ වගේ කලෝසින් බැකට් එකක් තියෙනවා මෙන්න මේ වගේ ඉන් බැකට් එකක් තියෙනවා ඒවගම තමයි සෙමිකෝලනයකුත් තියෙනවා ඉති මම මේ එකින් එක පැහැදිලි කරන්න එතකොට මෙතන ක්‍රියේට් ටේබල් කියලා තියෙනවානේ ඒකින් අපිට සඳහන් වෙන්න අපි කලින් අපි ගැහුව ක්‍රියේට් ඩේටබේස් කියලා අන්නේ වගේ ටයිප් එකක් තමයි මේ ක්‍රියේට් ටේබල් කියන එක අන්න ඒක ස්පේසක් ගහලා මෙතන ස්ටඩන් කෙරගත් තියෙන ඒක තමයි අපේ ටේබල් එක නේම එක මත ටේබල් නේම් එක ඊට පස්ස මෙතනින් කලෝසිම් බ්‍රකට් එක ගැන්න පටන් ගන්න එක ඒක දාන්නේ ඒක අස්ස තියෙන දේවල් එමන් නැත්තම් ඒ වගුවට අවශ්‍ය කරන දේවල් ටික අපි ඇතුළත් කරගන්න ඕන එක ඉතින් මං කලින් ඒක සඳහන් කරම මේ වගුවක් කෝමද හැදිල තියෙන සහ ඒ වගුව තියෙන දේවල් මොනාද කියලා ඊට පස්සේ මේ යටින් තියෙන දේවල් තම මේ කොලම්ස් කියන්නේ තින් මේ කොලම්සල්ට අදාළ නම් ටිකත්ත මේ කළුපාට ඕගොලන්ට පේන්න තියෙන්නේ මෙතන් දෙෙන SID ඇඩ්ඩස් ඒවගතම ඩේට of බර්ත් තින් ඩේට of බර්දල පේන ඇති මෙතන මෙතන් තියෙන අන්ඩස්කෝ එක තින් මේ අන්ඩස්කෝයෙන් සඳහන්නන්නේ මේකින් අතර හිටසත් තියනවා කියන එක මනත්ත ස්පේස් එකක් තියෙනවා කියන එක ඒවගේ තම මෙතන SID වලින් පස්සේ වචනය තමයි ඉන්ටිජය මනත්තන් INT ඉන්ට් ති මේකෙන් සඳහන් වෙන්නේ මේක ඩේට ටයිප් එක ඒ කියන මේ ඉන්ටිජය කියන එකෙන් අදහස් වෙන්නේ ඉලක්කම් කියන එක සාමාන්‍යෙන් SID වලට දාන්න ඕන ඉලක්කම් ප්‍රමාණතා මේ වරහනාස තියෙන ඒක තකොට මේ වරහනං කස්සේ දාන්න අපිට ටයිප් කරන්න ඕනේ අකුරු ගාන මනත්තන් ඉලක්කම් ගාන මෙතන
ඉන්ටිජර් කියන්නේ ඉලක්කම්නේ. එහෙනම් මේක ඉලක්කම් ගන්න. ඒ වගේම තමයි මෙතන ඇඩ්‍රස් වලට මම දාලා දෙනවා වාචා කියලා data type එක. ඉතින් මේ data type එකට පස්සේ තියෙනවා ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙන 50 කියලා. මෙතනින් සඳහන් වෙන්නේ අපිට වාචා කියන data type එකෙන් අදහස් වෙන්නේ නම් වචනනේ. ඉතින් අපි වචන type කරගන්න ඕනේ. මෙතන අකුරු ගාන තමයි සඳහන් වෙන්නේ. මෙතන අකුරු 50ක් උපරිම වශයෙන් තියෙන්න ඕනේ කියලා තමයි මෙතන type කරලා තියෙන්නේ. ඒ වගේම තමයි මෙතන පල්ලෙහා තියෙනවනේ date of birth කියලා. ඉතින් මෙතනදී ඔයගොල්ලන්ට පස්සේ බලා ගන්න පුළුවන් වෙනවා date කියලා option එකක්. අන්නේ date කියන data type එක අපේ දිනේ type කරගන්න ඕනේ මට. ඉතින් මේ data කියන එකට අපිට කිසිම ඉලක්කමක් දාන්න බෑ. ඉතින් data කියන එක අපි සම්මතයක් ඒ කියන්නේ ඉලක්කම් ගානක් තියෙනවනේ. අන්න ඒකින්ද මෙතනට ගානක් දාන්න බෑ. ඉතින් මේක ඉවරුණා නම් මේ ටේබල් එක ඉවරුණා නම් මේ කොලම්ස් ටික ඉවරුණා නම් අපිට මෙන්න මේ උඩින් දාලා තියෙන ක්ලෝසින් බ්‍රැකට් එක අනිත් ක්ලෝසින් බ්‍රැකට් එක අපිට දාන්න පුළුවන්. ඊට පස්සේ අපිට මතක් කරලා සෙමිකෝලන් එක දාන්නත් අමතක කරන්න එපා. ඊට පස්සේ මෙතන පල්ලෙහාට ගියාට පස්සේ go කියන එක ක්ලික් කරන්න. go කියන එක ක්ලික් කරාට පස්සේ මෙතනින් වැටෙනවා මෙන්න මේ විදිහට MySQL return to empty result කියලා. ඉතින් මෙතන මේ විදිහට බලා ගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ මෙතන අයිනේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙනවා අපේ ස්කූල් database එක ඇස්සේ තියෙන ස්ටුඩන්ට් ටේබල් එක. මම ඒක ක්ලික් කරා. ක්ලික් කරාට පස්සේ මේ වගේ ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන් වෙනවා. ටේබල් එකේ ස්ට්‍රක්චර් එක බලා ගන්න ඕන නම් මෙන්න මෙතන දෙවෙනි අතට තියෙන ස්ට්‍රක්චර් කියන ටැබ් එකට යන්න ඕනේ. ඒ ටැබ් එකට ගියාට පස්සේ මෙන්න මේ වගේ ඔප්ෂන් තුනක් තියෙනවා. ඒ කියන්නේ අපි දාගත්ත කොලම්ස් ටික තමයි මෙතනින් බලා ගන්න පුළුවන් වෙලා තියෙන්නේ. SID, address and date of birth. ඉතින් මෙතනින් ඕගොල්ලොන්ට මේවා ටික මම කියලා දෙන්නම් ඊළඟ වීඩියෝ එකේදී. ඒ කියන්නේ මේ attributes, null, default ඒ වගේ දේවල් ටිකක් මම ඉස්සරහ වීඩියෝ එකේදී කතා කරන්න. ඉතින් අද කතා කරේ කොහොමද phpMyAdmin කියන සර්වර් එකේ database එකක් create කරගන්නේ. අන්නේ create කරගත්ත database එකේ කොහොමද table එකක් create කරගන්නේ කියලා. ඉතින් ඔන්න අද කියලා දීපු ටික හොඳට මතක් කරගෙන ඔයගොල්ලෝ මේක බලාගෙන ඔයගොල්ලෝ type කරගන්න සහ සටහන් කරගන්න. ඉතින් කමෙන්ට් එකක් දාන්න මතක් කරලා මගේ සිදුවන අඩුපාඩු සහ ඒවා මගහැර ගන්න පුළුවන් ඒගොල්ලෝ කිව්වොත්. ඉතින් ඒ වගේ තමයි මේක හොඳයි නම් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එකට ලයික් එකක් දාන්න කියලා අමතක කරන්න එපා. ඒ වගේ තමයි මේ වීඩියෝ එක ෂෙයා කරන්න ඕගොල්ලෝ දන්න IT කරන යාළුවන්ට ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේ තමයි මගේ SL චාමක YouTube channel එක subscribe කරේ නැත්නම් දැන්ම subscribe කරන්න. ඒ වගේ තමයි notification bell එක all දාලා press කරොත් මගේ වීඩියෝ එකක් දාපු ගමන් ඕගොල්ලෝගේ notification බාරකට ඉක්මනින්ම මේ මගේ වීඩියෝ එක ලබා ගන්න පුළුවන්. එහෙනම් අදට මම මේ වීඩියෝ එක සමගන්නවා මේ SQL tutorial series එකේ දෙවන වීඩියෝ එක create database and create table. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකදී නැවත හමුවෙමු. ඔයාලා හැමෝටම ජය වේවා.